Hi guys, ඔන්න ඉතින් අද මම හදනවා මගේ ක්‍රමයට chicken curry එකක්. මුලින්ම තෙල් ටික රත් කරලා chicken ටික දාගත්තා. දාලා ඉතින් හොඳට කවලම් කරගන්න. මේකට guys මම ලිපට දානවා පොල් කට්ටක්. එතකොට chicken ටික පොඩ්ඩක් හොඳට හයි වෙනවා. ඒ වගේම හොඳට මේ රසණයක් ගන්නත් පුළුවන්. දරලිපේ උයද්දී ඉතින් අර මේ ගින්දර කන්ට්‍රෝල් කරන එක තමයි පොඩි අවුලකට තියෙන්නේ. ගයිස් ඉතින් සෑහෙන කාලෙකින් තමයි වීඩියෝ එකක් හදලා දැම්මේ. මොකද පහුගිය දවස් ටිකේ මම ෂෝට් වීඩියෝස් තමයි දදා හිටියේ. ඉතින් හිතුණා chicken curry එක හදද්දි පොඩි වීඩියෝ එකක් හදලා දාන්න ඕන කියලා. ඔයගොල්ලෝ ඉතින් කැමති නම් subscribe කරලා මට support එකක් දෙන්න මගේ channel එක. මෙන්න මේ දරලිපේ උයද්දි මෙන්න මේ විදියට වතුර එනවා ටිකක්. ඒ වතුර ටිකත් ඉවර වෙනකම් මේ විදියට තඹ ගන්නවා. ගයිස් මම පොල් කට්ටක් එහෙම දාලා ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තා. ගෑස් ලිපේ වෙනකොට වගේ නෙමෙයි ඉතින් මේකේ. කන්ට්‍රෝල් කරන එක තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ. ලුණු Kamiris කහ පොඩ්ඩක් කරවෙන්ජා රම්පේ උරුමු සුදු ලුණු ලුණු තමයි ඔය දැම්මේ. අනියන් කියලාත් කියන්නේ ලුණු වලට නේද? apa cream අබ ක්‍රීම් නැත්තම් ඉතින් අබ කුඩු ටිකක් දාගන්න ගැටලුවක් නැහැ. සොයා සෝස් දාද්දී නම් ඉතින් පොඩ්ඩක් බිමට වැටුණා ගණන් ගන්න එපා මේ. මොකද එක අතකින් කැමරාවත් අල්ලගෙන ඒකත් ફોකස් කරන ගමන්නේ දැම්මේ. ඊට පස්සේ මේ විනාඩි 5-10ක් විතර හොඳට තැම්බෙන්න ඇරියා මේක. සොයා සෝස් ටිකක් දාලා. ඒක හොඳට තැම්බිලා එද්දී මේ දාගන්න මස් කරි. මිරිස් කුඩු
ඊට පස්සේ ආයෙ විනාඩි 5ක් විතර තැම්බෙන්න ඇරලා මේකට දැම්මම වතුර ටික. වතුර ටිකක් කියන්නේ සාමාන්‍ය මස්සල ගන්නට වගේ දාලා වැඩි හොල්ලන්නේ නැතුව යන්තම් පොඩ්ඩක් කරකවලා පොඩ්ඩක් කවලම් කරලා ගත්තා. මේ එහෙම කරලා පොඩ්ඩක් හොඳට හින්දෙන්න තැම්බ ගන්න තියෙනවා. ගයිස් ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න කට්ටියත් එක්ක. ඉතින් පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා කියන්න ඊළඟට මොනවද කරන්න ඕන කියලා. මම ගොඩක් වෙලාවට ඉතින් සයිට් වල වෙන දේවල් තමයි ඔයගොල්ලන්ට දාන්නේ. දැන ගැනීම පිණිස සහ දෙයක් කරනකොට උදව් වෙයි කියලා හිතලා. ඉතින් ඔය ඉන්න අතරින් පතර චිකන් ටිකක් වගේ හදන්න හිතුනහම ඉතින් ඒකත් හදලා දානවා වීඩියෝ එකට. ඔන්න ගයිස් දැන් චිකන් එක හොඳට හැදිලා තියෙන්නේ. කොහමද දුන් දදා තියෙන හැටි. ඉතින් තව පොඩ්ඩකින් ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ.